ආවා. මේක ටිකක් පරක් වුණා. මම මේක කරලා ගොඩක් කල් චුට්ටක් පරක් වුණා ගේන්න ලොකු කෑම දෙකක් නෙමෙයි හදන්නේ. මාළු මිරිස් පොඩි අමුතු විදිහට මික්ස් එකක්, ඊට පස්සේ වෙරළු දෝස් එකක් හදනවා. සමහරට ඔයාලම දන්නවත් ඇති. ඉතින් කමක් නැහැ. ඉතින් මගේ එකත් බලන්න. මම මේ පාර මහා ලොකු දෙයක් මේක කරගත්තා නෑ. මම මාළු මිරිස්ක විතරයි ගේන්න හිටියේ. මොකද මට ආසෙ තුන එක හදලා බලන්න. මම ඊට කලින් හදලා තිබ්බේ නෑ මේ පළවෙනි පාර. ඒතකොට බලන්න මගේ පළවෙනි පාර කොහොමද කියලා. ඔයාලා මම දැක්කා කලින් මගේ කුකින් ව්ලොග් එකේදී මම දැක්කා මේ කුකින් කරන අය, කියන්නේ කුකින් ව්ලොග් කරන අයත් ඇවිල්ලා මට කමෙන්ට් දාලා තිබ්බා. ඒගොල්ලන්ගේ අදහස් මට කියලා තිබ්බා. ගොඩක් thank you. ගොඩක් ස්තුතියි. මට ඔයගොල්ලන්ගේ කමෙන්ට් ගොඩක් වටිනවා. මොකද මං මේ හැම වීඩියෝ එකේදීම ඔය උයන්නේ මං ෆස්ට් වතාවට හදන කෑම තමයි තියෙන්නේ. ඉතින් මම මීට කලින් හදලා පුරුදු වෙලා නෙමෙයි වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ මට ඒ දැක්ව ප්‍රතිචාර වලට මම ඔයගන්ට මගේ හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා අඩුපාඩු කියන්න මට ප්‍රශ්න නැහැ. ඉතින් බලමු මගේ මේ පාර කොහොමද ගේ කැම ටික කියලා. guys, ඔන්න මම මගේ අලුත්ම කුකින් ව්ලොග් එකත් අරගෙන ඉක්මනින්ම ආවා. ඉතින් ඔන්න අද අපි හදන්නේ මාළු මිරිස් පිරවුමක්. ඉතින් මම ඔයාලට මේකට ඕන දේවල් මොනවද කියලා අද වීඩියෝ එකේ මුලින්ම දාලා තිබ්බා. ඉතින් මේකට ඕනේ මාළු මිරිස්, ඕනේ ලූණු, එතකොට මාළු මිරිස් වෙනමයි, අපි ඇතුළට ගන්න මිශ්‍රණයට වෙනමයි ළමයි බඩු හදා ගන්න ඕනේ. ඉතින් මම කියන්නම් මුලින්ම ඇතුළට අපි දාන පිරවුමට දාන දේවල් මොනවද කියලා. එක ලූණු ළමයි ගන්නකොට ඔයාලා බලන්න ඔයාලා මාළු මිරිස් කොච්චර ගන්නවද කියලා. ඒ කියන්නේ ඔයාලා ගන්න ප්‍රමාණයට අනුව මික්ස් එක හදා ගන්න. එතකොට ලූණු ඕනේ අපිට මේ වගේ චූටි කෑලි වලට කපලා ඕනේ. ඊට පස්සේ තක්කාලි ඒවත් එහෙමයි. ඊට පස්සේ මිරිස්, රම්පේ, ඊට පස්සේ කරපිංචා, ඊට පස්සේ ඉඟුරු, මේ ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට සුදු ලූණු ඕන වෙනවා. සුදු ලූණු නම් ළමයි මම කැපුවේ නැහැ. මම චූටි කෑලි වලට කපන්න හදලා මම කැපුවේ නැහැ. මම හිතුවා කපනාට වඩා සුදු ලූණු හොඳයි, කොටා ගත්තා නම් හොඳයි කියලා මම හිතුවා. ඒ හින්දා මම අනිත් දේවල් කපලා මේ විදිහට සුදු ලූණු ටිකක් අරගෙන මේ විදිහට කොටා ගත්තා. ඒ කියන්නේ මගේ මිශ්‍රණයට ඇති වෙන විදිහට. ඉතින් ඔයාලත් මේව ගන්නකොට චුට්ටක් බලලා ගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් මං මාළු මිරිස් ටික හොදලා මෙන්න මේ වගේ ඇතුලේ තියෙන ඒ සැර තියෙන ඒ මේව ටික අයින් කරලා මේ විදිහට මැදකින් පලා ගත්තා. මේක ළමයි ගොඩක් හිමින් සැරේ කරන්න ඕනේ දෙයක්. මොකද දැන් මම මේ මික්ස් එක හදන්න යන්නේ. මම මික්ස් එක හදන්න යන ගමන් ඔයාලට කියන්න මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම මේ වගේ තෙල් ටිකක් දාලා මෙහෙම ලූණු, කරපිංච, රම්පේ, ඊට පස්සේ කුළුපඩු ඒ දේවල් දාලා මේ විදිහට ටිකක් කලවම් කරගන්න ඕනේ. පැය කිහිපයක්. පැය කිහිපයකින් පැය භාගයක් වගේ කලවම් කරගත්තා නම් හොඳටම ඇති. ඒක ඔයාලා පදම බලන්න කොහොමද කියලා. මේ විදිහට ටික එකතු කරගෙන මුලින්ම කලවම් කරගන්න ඕනේ. ප්‍රධානම දේ තමයි ළමයි මම මෙතන එක වැරද්දක් කරා. ඒ වැරද්ද ඔයාලා කරන්න එපා. මොකක්ද දන්නද මං කරේ? මම කළේ මම මාළු මිරිස් අතින් තමයි ඇල්ලුවේ. කියන්නේ මම මාළු මිරිස් වල මැද තියෙන මදේ අයින් කරේ, ඒවා පැලුවේ, ඒ හැමදේම කරේ අතින්. දැන් මේ ඔයාලට පේන්නේ
මම ඔයාලට කිව්වනේ කලින්ම අපිට මස් ඕනේ කියලා. මං ළමයි මේ මස් තම්බලා මේ මං අපි හොද්දක් හදලා තිබ්බ මස්ලේ වෙන් කළා තමයි මේ මස් නම් ගත්තේ. ඔයාලා ඒක කැමති විදිහට වෙන් කරගන්න. තම්බපේව වුණත් ප්‍රශ්නයක් නැහැ. බැදලා වුණත් ප්‍රශ්නයක් නැහැ. කොහමරි ඔක්කොම එකට දාලා අපි හදාගත්ත මිශ්‍රණේ ටික ටික තෙල් දාලා කුළුපඩු දාලා ඔක්කොම කරගත්තට පස්සේ තමයි මස් ටික ඒකට දාලා රස බලලා රස ගන්නට අවශ්‍ය විදියට ගන්න ඕන. ඉතින් ඊට පස්සේ තමයි අපි ඒක චුට්ටක් කරලා නිවෙනකන් තියලා මෙන්න මේ වගේ මාළු මිරිස්සක ඇතුළට මේ විදිහට දාන්නේ. මෙන්න මෙතන තමයි ළමයි මං කිව්වේ මම වැරද්දක් කළා. මම අතට ග්ලව්ස් දෙකක් දැම්මේ නැහැ. මං ග්ලව්ස් දෙකක් නොදා තමයි මේ මාළු මිරිස්ස එක්ක සෙල්ලම් කරේ. ඒකෙන් මට අන්තිමටම මේක හදලා ඉවර වුණාම මගේ අත් දෙක හොඳටම දැවිල්ල ගත්තා. ඒක ළමයි පැය කිහිපයක්ම තිබ්බා. මට දරා ගන්න බැරි තරම් දැවිල්ල ගත්තා. මගේ අත් එක්ක ගෑවෙන හැම තැනම දැවිල්ල ගත්තා. ඉතින් ඒක තමයි මම මෙතන කරපු ලොකුම වැරද්ද. මට මේ වෙලාවේ ළමයි ග්ලව්ස් එකක් තිබුණේ නෑ. ඒට මම හිතුවෙත් නැහැ. එහෙම දැවිල්ල ගනිගේ මම හිතුවෙත් නැහැ එච්චර. මොකද හදිස්සියේ මම මේක හදන්න ගත්ත හින්දා මම ඒක එච්චර හිතුවේ නැහැ. හැබැයි ඉතින් මං පාඩමක් ඉගෙන ගත්තා. ඉතින් ඔයාලා හදනවා නම් මේක අනිවාර්යෙන් මතක තියාගන්න ග්ලව්ස් දෙකක් යූස් කරන්න. අනිවාර්යෙන්. ඊට පස්සේ මෙන්න මේ වගේ දැන් මං මේ වගේ පුරවගත්තට පස්සේ මේ අපේ ටූත් පික් මං ගහලා තියෙනවානේ. ඒ වගේ ටූත් පික් දෙකක් තුනක් හෝ ඔයාලා මේ පිරවීම දෙකට වෙන් වෙන්නේ නැති වෙන්න ටූත් පික් ගහන්න. ඊට පස්සේ චුට්ටක් කරලා ඉඳලා තාච්චිය තියලා ඒකට ලුණු කහ දාලා චුට්ටක් කරලා තියලා මුලින්ම දිය කිරි මිටි කිරි තමා ගන්න. ඒක ළමයි දැන් මං මෙතන කිරි එක ඔක්කොම එකපාර දැම්මේ. මම බෙදලා දැම්මේ නැහැ. හැබැයි එහෙම වෙන් වෙන්ව දැම්මනම් ඊට වඩා හොඳයි කියලා මට පස්සේ හිතුණා. ඉතින් ඔයාලා බලන්න හැම මං හැදුවයි කියලා මගේ කෑමේ රසයක් අඩු නැහැ. ඒක ඉතින් අපි උයන විදිහ අනුව තමයි. ඉතින් මේ විදිහට තාච්චියකට ලුණුයි කහයි දාලා ඊට පස්සේ කිරි දාලා මෙන්න මේ වගේ අර මම හදාගත්ත මාළු මිරිස් ටික ඔක්කොම ටික මෙන්න මේ වගේ තියාගන්න ඕනේ. මෙතන ළමයි දැන් ඔයාලා බලයි අනේ බාන්නකො කිරි මදිනේ. කිරි වැහෙන්න දාන්න ඕනේ. මාළු මිරිස් ටික ඔක්කොම වැහෙන්න කිරි දාන්න ඕනේ. සමහර මාළු මිරිස් වලට කිරි ගෑවිලා නැහැනේ කියලා ඔයාලට හිතේ දැක්කාම එහෙම නෑ ළමයි. මේක ටික ටික තැම්බෙනකොට ඒ කිරි ගතිය හැම එකටම යනවා. ඉතින් ඔයාලා ඒකට බය වෙන්න එපා. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න මේ පිරවුම ඇතුළට පුරවනකොට ඕනවට වඩා පුරවන්නත් එපා. එතකොට මේවා ටික ටික තැම්බ වෙන්න ගන්නකොට එළියට එනවා වැටි අපි පුරවපු මිශ්‍රණය. ඉතින් එළියට ඇවිල්ලා ඒක වෙනම තැම්පත් වෙලා තියෙන අපේ හොද්දේ. ඉතින් ඒ හින්දා ඔයාලා පුරවනකොට ඒක පොඩ්ඩක් ලිමිට් එකකට පුරවන්න. ඉතින් මෙහෙම තමයි මාළු මිරිස් මං හැදුවේ. ඉතින් ඔහොම තමයි තිබ්බේ. ඉතින් අපි අර මාළු මිරිස් මික්සන එක පිරවුම මාළු මිරිස් පිරවුම හදලා ඉවරයි. ඉතින් දැන් ඊළඟට හදන්නේ වේරළු දෝසි. මේක මම අර කලින් කිව්වා වගේ සමහර විට ඔයාලා දන්නවා ඇති. සාමාන්‍ය එක හරිම ලේසි දෙයක්. මම ඕක මට මුලින්ම හදා දුන්නේ අපේ ආච්චි. ඒක හදලා දුන්නාම පිස්සුවේ මගේ කන්නේ ආයි පුදුම ආසයි. පිස්සු හදලා වගේ මම කනවා ඉවර යන්න. පස්සේ දැන් මේ ළඟදී මම දැන් ඔය මාළු මිරිස් මික්ස් එක විතරයි මම ඔයගොල්ලන්ට ගේන්න හිටියේ. මම ඒක හදනකොට මට හිතුණා වෙරළු තියෙනවා අපි වෙරළු දෝසි එකක් හදමුද කියලා හිතුණා. ඊට පස්සේ මම ඒක ඇහුවා කට්ටියෙන් කොහොමද හදාන්නේ හැම කියලා. හැමෝම කියපු විදිහට නෙමෙයි චුට්ටක් වෙනස් කරා. මම පොඩක් මගේ විදිහට ගත්තා. මම පොඩක් සර වැඩියෙන් දාලා මිරිසුයි ගම්බිරිස් ඒවත් දාලා චුට්ටක් වැඩියෙන් කළා. හැබැයි මාරම රහයි. කාපු අයගෙදි ප්‍රතිචාර මට වීඩියෝ ගන්න බැරි වුණා. හැබැයි ඉතින් ඒක මාරම රහයි. ඔයාලා හදලා බලන්න. ඉතින් දැන් ඊළඟට පෙන්නන්නේ මම ඒක හරිම චූටි දෙයක්, හරි සිම්පල් දෙයක්. හැබැයි
එක මරු. ඔයාලා මේක නම් හදලා බලන්න ඕනේ guys. නිකමට හදලා බලන්න මේක හරිම ෂෝක් කෑමක් වෙනම හරිම ආසන කෑම. මම සාමාන්‍ය වෙරළු කන්න ආස නැහැ. ඒත් මේක නම් මම හන ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලා හදලා බලන්න. ඉතින් ඊළඟට අපි වෙරළු දෝසි හදන්න යන්නේ. මුලින්ම ළමයි වෙරළු ටික අරගෙන හොඳ නරකයෝ තෝරලා වතුරෙන් මුලින්ම හොඳට සෝද ගන්න. ඊට පස්සේ මම මේකට උණු වතුර ටිකක් දැම්මා. හරිද? මං එහෙම උණු වතුර දැම්මේ ළමයි මේ අර විස බීජ තියෙනවා නම් අර ඒව නැති වෙන්න. එහෙම තමයි උණු වතුර දැම්මේ. හැබැයි උණු වතුර දාපු එකෙන් අර ටිකක් හයි වෙලා තිබ්බ ගෙඩි ගොඩක් මෙලෙක් වෙලා නිකන් තැම්බිලා එහෙම වුණා. මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. පස්සේ තමයි මම ඒක දැනගත්තේ. ඉතින් ඔයාලා උණු වතුර දාන්න. මොකද ඒ වැඩෙන් මට මේ කොටා ගන්න එක ලේසි වුණා. ඉතින් දැන් ඒ විදිහට කරගත්තට පස්සේ මම මෙහෙම පොඩි වංගෙඩියකට දාලා මුලින්ම ඒව ටික හොඳට කොටගත්තා. ඒ කියන්නේ පොඩි පොඩි කෑලිවත් ඉතුරු නොවි හරිම චොප් ගතියට එන විදිහට මම මේ තිබ්බ වෙරළු ගැඩි ඔක්කොම ටික දාගෙන හොඳට කැටුවා. මම මේක ගයිස් පැය භාගයකගේ කැටුවා. මම ගොඩක් මට ඕන ගොඩක් චොප් ගතියටම ඕනුණා. මට අර කෑලි නැති එහෙම චොප් ගතියටම ඕනුණා. ඉතින් මේ තමයි ඉතින් අන්තිම විදිහ කොටලේ වුණාට පස්සේ ඊට පස්සේ දැන් මේකට ගයිස් මම ඔයගොල්ලන්ට කිව්වනේ කලින් සාමාන්‍යයෙන් මේකට මිරිස් චුට්ටක් දාලා සීනි දාන එකනේ කරන්නේ. දැන් මේක වෙරළු දෝසෙ. ඒකට සීනි රහ තමයි එන්න ඕනේ. හරිද? දැන් මම මේ ටික මේ විදිහට හූරලා ගත්තට පස්සේ මම ආයෙත් කියන්න ග්ලව්ස් එකක් යූස් කරන්න අනිවාර්යෙන්. මට මෙතන ග්ලව්ස් තිබ්බේ නැහැ. හැබැයි ග්ලව්ස් දෙකකට වඩා මෙන්න මෙතන නම් ගොඩක් වෙලාවට අපි මෙහෙම චොප් කරනකොට අතින් චොප් කරන එක හොඳයි ළමයි. හොඳට අත හොදලා අතින් චොප් කරන එක ගොඩාක් හොඳයි. මොකද ග්ලව්ස් වලට වඩා කියලා මට හිතෙනවා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. ඔයාලා ග්ලව්ස් යූස් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ විදිහට අරගෙන මම මේ ටිකට මුලින්ම සීනි දැම්මා. හරිද? ඒක සීනි දානකොට ළමයි චුට්ටක් බලලා දාන්න. තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය රසට හැම දාන්න. ඊට දාලා මම මේකට ලුණු චුට්ටකුයි මිරිස් චුට්ටකුයි ගම්බිරිස් චුට්ටකුයි දැම්මා. ඒ වුණාට මම ඒක ඔක්කොම මික්ස් කරලා චොප් කරලා රස බැලුවට පස්සේ මට තේරුණා නිකන් පැණි රස වැඩි වගේ මට තේරුණා. මට නිකන් මේක නිකන් සැරට තිබ්බා නම් තව චුට්ටක් වගේ නිකන් අමුතු එකක් එයි කියලා හිතිලා මම ඊට පස්සේ මේකට වෙනම ගම්බිරිස් කුඩු ටිකක් අරගෙන ගම්බිරිස් මංගාව තිබ්බේ වෙනකොට ඇට මං ඒන් ටිකක් අරගෙන හොඳට කොටලා ඔයාලට මේ පේනවනේ මම මෙච්චරක් දැම්මා මේකට. මම මේ ටික හොඳට කොටලා ඔක්කොම හූරලා මම අර අපි චොප් කරගත්ත වෙරළු මිශ්‍රණයට දැම්මා. ඒ ටික දාලා ඉතින් හොඳට මික්ස් කරගත්තා. මම ආයි සීනි දාන්න ගියේ නැහැ. මොකද සීනි මම කලින් ගොඩක් දාපු හින්දා සීනි දාන්න අවශ්‍යුනේ නැහැ. ඉතින් සරගතිය තමයි ඕනුනේ. ඉතින් මම මේ විදිහටම කරගෙන තව මිරිස් ටිකකුත් මම මේකට දාගත්තා. ඉතින් එච්චරයි ළමයි. ඔන්න ඔච්චරයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා ආසාවෙන් බැලුවයි කියලා. ඉතින් ඊළඟ vlog එකේ හම්බෙමු. bye.